මුචලින්ද විල්තර සමාධිසුවයෙන් වැඩ සිටි බුදුන් වහන්සේ මතට මහා කුණාටුවක් ඇදහැළුණේ. තම ස්වාමියාණන් ආරක්ෂා කිරීමට ජලයෙන් මතු වූ මුචලින්ද නාරජු බුදු සිරුර වටා දැවටි මහා පෙනයෙන් ස්වාභාවික සෙවනක් මැව්වේය. කුණාටුව නිමවනතෙක් එකදු වැහි බිඳුවක්වත් බුදු සිරුරේ ස්පර්ශ නොවූ අතර සොබා දහම මහා ගුණයට දැක් වූ ඒ උතුම් ප්‍රතිචාරය මුචලින්ද නාගරාජාභිවන්දනයයි.
අද දවසේ ඇසල පුරපසළොස්වක පොහොය දවස නිමිත්තෙන් පුංචි පන්සල පුදුබිමේ ඉදිකරන මේ මුචලින්ද නාගදරන ඒ සුවිශේෂී අංගේ ඉතාමත්ම වෙහෙස මහන්සි වී සිදු කරපු පුණ්‍ය කර්මයක් ඇත්තට. මොකද ඒ අවස්ථාව අපිට දැක බලා ගන්න ස්වාභාවිකව ඒ කාර්යය සිදුනාසේ මේ ආදරණීය පුතුන් එකතු වෙලා ඒ සියලු දෙනා එකතු වෙලා කරපු නිර්මාණය ඉතාමත්ම අගය කොට සලකනවා. ඒ වගේම මහත් පුණ්‍ය කර්මයක් බුදුන් වහන්සේගෙන් කරන පුදු පූජාවන් අතර මේ උන්වහන්සේගේ චරිතයේ විවිධ අවස්ථාවන් නිර්මාණය කිරීමේදී අද දවසේ මේ පිටුවීම තුළ ඒ වැඩසටහනට සහාය දක්වමින් වගේ මේ කටයුත්ත සංවිධායක බොස්සියු දෙනා කරපු කැපකිරීම ඉතාමත්ම අගය කොට සලකනවා. ඒ වගේම මෙවන් සත්කාරයන් අද වර්තමානයේ සමාජය තුළ තරුණ පරපුරෙන් සිදුවීම අපි අගය කොට සලකනවා. මොකද බොහෝ වෙලාවට සාරධර්ම ඒ වගේම ගුණධර්ම පිරිහි යන සමාජයක ඔබ වගේ දරුවන් සමාජයට ඉතාමත්ම අගය කොට සලකනවා අපි. ඒ වගේම අත්පත්තක් ඒ වගේ කටයුතු දරුවන් අතරින් සිද්ධ වීම. ඒ නිසා ගුරුතුමෙක් හැටියට මම ඉතාමත්ම සතුටු වෙනවා තරුණ පරපුරේ දරුවෝ මෙවන් කටයුතු වලට යොමු වීම කාලෝචිත කාර්යයක්. ඒ වගේ මේ සඳහා මෙහෙයවපු ගෞරවනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේ ධර්මයේකල ධම්මසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ඒ ශාසනික ආගමික මෙහෙවර ඉතාමත්ම අගය කොට සලකනවා. ඒ වගේම මේ සඳහා දායකත්වය දක්වන ඒ දායක සභාව, ඒ වගේම මේ දරුවන් ඒ සඳහා මෙහෙයවන මව්පියන් ඇතුළේ සියලු දෙනාට ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. මෙවන් සත්කාරයන් සඳහා දරුවන් යොමු කිරීම වෙනුවෙන් සියලු දෙනාටම සිරුවන් සරණයි. අපේ මේ මෙයා අපේ ගමේ නෙවෙයි ගමෙන් පිට බෑට කාලේ තමයි ගමට ආවේ. ඒ ඉඳලා ඇවිල්ලා මේ ගමේ ළමයි එකතු වෙලා මේ වගේ නිර්මාණ ඇත්තටම අපි දන්නේ මේගොල්ලෝ මෙච්චර හැකියාවල් තියෙන එකක් හරිම පුදුමයි. මෙයාලා මං හිතන්නේ ගෙදර ගියේම ගොඩක් වෙලාවට ඇත්තටම කෑම එකවත් කෑවේ නැහැ. එහෙම ඉඳලා තමයි මේගොල්ලෝ මේ නිර්මාණය කරේ. ඒකට ප්‍රධාන දායකත්වය තමයි මේ දහපාත දෙගුරුතුමිය. මෙයාගේ කැපවීම මත අපේ හාමුදුරුවන්ගේ අනුශාසනාව මත මේ හැමෝම එකතු වෙලා මේ අපේ සම්පත් ගොඩක් කට්ටිය හිටියා මේක මේ දැන් ඉන්නේ සුළු පිරිසයි. මේ හැම දෙනාම එකතු වෙලා තමයි මේ නිර්මාණය කරේ. ගොඩක් මහන්සි වුණා. ඇත්තටම හරිම සතුටුයි. අපි දැක්කේ නෑ. දැන් තමයි දැක බලාගත්තේ. දැන් අපිටත් පුදුමයි. මේ වගේ නිර්මාණ කරන්න තව සත්‍ය ධෛර්යය වාසනාව මේ දරුවන්ට ලැබෙන්න ඕනි කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේවට මිල කරන්න බෑ අපිට මේ වගේ වටිනා මේ නිර්මාණ. මට කියන්න දෙයක් නෑ. මට මේ ආපු අදහස් එක මට හොඳට ඕම ඇති. මට සහයෝගය දීපු මේ පුතාටත් මගේ කණ්ඩායමේ හිටපු තාත්තලා මේ සම්පත් මල්ලි මේ මල්ලිත් මේ පුතත් එක්ක එක විදිහටම වැඩ කළානේ. ඒ වගේම තව අපේ සුජිත් අයියා සම්පත් මල්ලි උන්ගේ කට්ටිය තමයි කියන්නේ. කොහොම සහභාගී වුණා පුළුවන් විදිහට නොමද කැපකිරීමක් කරපු මේ පිරිසට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ මේ වචනයට ගෞරව කරලා මම ගුරුවරයෙක් කියලා මම කියපු දේ ඒගොල්ලෝ ඇත්තටම අගය කළා. මං හිතුවේ නෑ මට මෙහෙම දෙයක් වෙයි කියලා. මම දහම් පාසලට ඇවිල්ලා වැඩි කාලෙකුත් නෑ. ගොඩාක් සතුටුයි. පොඩි දේවල් වුණා. අවසාන වශයෙන් අති සාර්ථක විදිහට ඉදිරිපත් කරන්න ලැබුණා. අපි හිතුවේ නෑ මෙච්චර දෙයක් අපිට කරන්න පුළුවන් වෙයි කියලා. අපි කට්ටියගේම නායකයෙක් විශේෂයෙන් මේ මල්ලිගේ එයාගේ තමයි සම්පූර්ණ දක්ෂකම. පියතලේ තියෙනවා හැංගිලා එනවා එළියට. දැන් මානේ සාර්ථකයි. පුදුම සතුටක් තියෙනවා. කැනි මදල පලාලා සුණු විසුණු කදා මැදුරක් යලි මැදුර සදාලා වෙහෙසුමක් තොපට නැත්තේ මම දන්නි උදම්ගී නද දුන්නු රාජමිගි දැක් දහමින් බවුන් වඩයි නිරංජන නදි තීරේ